අලු පටි ගහපු සුදු පටි ගහපු මහත්තුරු එතන ඉන්නවා. එතන ඉන්නකොට අර මේ පුංචි පොලිසියේ මහත්තයට කුණුහම්බෙන් බනිනකොට කවර් කර අරයා කවර් කරගන්නවා. ඒ කියන්නේ පොලිසියේ පොලිස් නිලධාරියා කවර් කරගන්නවා. නමුත් එතනදි කරන්න තුනේ අර ඉහළ පොලිස් නිලධාරී මහත්තුරුන්ට තරු ගහපු මහත්තුරුන්ට කරන්න තුනේ එතන සමාදානයකට කරන්න නම් එවලම නීතිඥ මහත්තයයි මේ ඒ පොලිස් නිලධාරියයි මේ පොලිසිය අදාළ ස්ථානයේ පොලිසියට ගෙනහිල්ලා මේ එතනදි කරන්න තුනේ ඒ දෙන්නම එතන පොලිසියේ තියලා එතකොට ගැහුවයි කියන නීතිඥ මහත්තයාගෙන් මේ පැමිණිල්ලක් ඉල්ලගෙන එතකොට ගැහුවේ නැtei කියන පොලිස් නිලධාරියගෙන් පැමිණිල්ලක් අරගෙන සමතකට හෝ එක්කෝ එතන සමතකටපත් කරන්න බැරි නම් සමත මණ්ඩලයකට දාලා සමත් කරන්න හරි අන්න ඒ වගේ දෙයක් කරන්න දුන්නේ. නමුත් කිසිම ඉහළ පොලිස් නිලධාරියෙක් ඒක ගත්තේ නැහැ කිසි ක්‍රියාමාර්ගයක් ඒ සම්බන්ධයෙන්. අනිත් එක තමයි ඔහේ ගරම් අර ඉහළ මේ කියන්නේ පෙරකදොරු මහත්තයා කුණුහම්බ කියනකොට නිකන් සාමාන්‍යයෙන් අර අල්ලපු ගෙදර මේ මිනිස්සු චණ්ඩියෙක් ඇවිල්ලා මේ ගෙදර අහිංසක මිනිස්සුන්ට බයිනකොට ඔළුව පහත් කරන් ඉන්නවා සමානෙන් ඔළුව පහත් කරගෙන හිටියා. නමුත් අර නීති අර සාමාන්‍යයෙන් සිංහෙක් සාමාන්‍යයෙන් කාකි කෝට්ටයක් ඇඳහම සිංහ වෙස් ගන්න ඕනම කෙනෙක්. ඒක සාමාන්‍යයෙන් ඒක මේ අපේ රටේ උරුම දෙයක්. නමුත් ඒ සිංහ වෙස් එවල ගත්තේ නැහැ. අපේ රටේ ඉන්දියන් අගමැතිට රජීව් ගාන්ධිටත් ගහපු රටක් මේක. තුවක්කු මිටෙක් රටක් මේක. ඒක නිසා ඒ වගේ නිල ඇඳුමක් ඇඳලා ඉන්න වෙලාවකදී මම ඉල්ලන්නේ පොලිස් නිලධාරී මහත්තුරුන්ගෙන් යටේ ජනාධිපති වුණත් රටේ අගමැති වුණත් රටේ මොන කෙනා වුණත් මොකද පෙරකදොරු මහත්තුරුන්ට කියලා ওই අධිකරණවල කිසිම වෙලාවක නීතියක් මේ නීතිඥ මහත්තුරුන්ට වෙනම නීතියක් නැහැ. ඒ වගේම තමයි පොලිස් නිලධාරීන්ට කියලා වෙනම නීතියක් ඇත්තෙත් නැහැ. නමුත් එකම නීතිය තමයි මේ තියෙන්නේ. නමුත් ඒ නීතිය වෙනස් වෙනවා දුප්පත් මිනිහට. මොකද දුප්පත් මිනිහෙක් අද ඔතන ඔයි සාමාන්‍යයෙන් පුද්ගලයෙක් ඔය උසාවිය යන පුද්ගලයෙක් දෙන්නේ ගහගත්තා නම් ඔතනදී බලන්න තුන බුදු අම්මේ පොලිසිය උඩ පැනගෙන අර දෙන්නටම ගහලා අත් බෝම්බයක් හෝ කුඩු කිලෝ එකක් දානවා අනිවාර්යයෙන්. කුඩු බොව්ව නැති වුණත් අසුබ්බි නැති වුණත් උට කුඩු කිලෝ එකක් දාන එක්ක අත් බෝම්බයක් දානවා. අර පොලිස් නිලධාරීන් එහෙනම් උඩ පැනගෙන ගහන්නේ. අයි දෙන්නේ නැහැ. අයි එලව මෙලව නැති වෙන දෙන්නේ. නමුත් අර වෙස්ම අරට ගන්න තුලනේ අර දෙන්නටම. ඒ වෙස් ගත්තේ නැති ඔකෝ. මොකද මම මගේ වයසත් එක්ක මම දැකලා තියෙන මට අත්දැකීම් තියෙන පොලිස් නිලධාරී මහත්තුරු මේ සාමාන්‍යයෙන් දුප්පත් කොල්ලොන්ට කරන දේවල්. කොල්ලෝ අරගෙන ගියාම උඩ තියාගෙන ගහනවා. අනිත් එක ඉඩම් කඩම් වල සම්බන්ධ ආවම කතා කරන හැටි දන්නේ නැහැ. අන්න මම කියන්නේ අන්න ඒ වගේ වෙස් ගන්න ওই වගේ ලොකු නිලධාරීන් කතා කරන වෙලාවට ඒ වෙස් අරගන්න. සාමාන්‍ය මිනිහ ගාව වෙස් ගන්න එපා. අර වගේ ලොකු නිලධාරීන් ගාව වෙස් ගන්න. ඒ වගේම තමයි නීති සංගමේ මං හිතන්නේ ලොකු නෝන කෙනෙක් කතා කරා මේ පෙරකදොරු නෝන කෙනෙක්. ඒ නෝන හරි සරුව සාධාරණ විදියට කතා කරා. ඒ වගේම තමයි අන්න ඒ වගේ සරුව සාධාරණ විදියට කතා කරන ඒ වගේම අනිත් එක අහිංසක පොලිස් නිලධාරියෙක් මේ තමන්ගේ සේවය හරියට අකුරට කරන්න ගිහිල්ලා ඒ පොලිස් නිලධාරියා අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. අනිත් එක තමයි රක්ෂිත බන්ධනාගාරගත වෙලා තියෙනවා. ඒක මම දකින මගේ රටේ මං කියන්නේ රටේ මිනිස්සුන්ට ඇත්ත දකින තරුණ කෙල්ලෝ කොල්ලෝ අනිත් එක තමයි වයසක මිනිස්සු සෑම කෙනෙක්ම ඇත්ත දකින කෙනාට මම කියන්නේ අර අසාධාරණ අර නීතිය ඉටු කරන්න ගිහිල්ලා මේ අසාධාරණයටපත් වෙච්ච මේ පොලිස් නිලධාරියා ওই යුනිෆෝම් එක ගලවලා එයා වෙනත් මගකට ගියොත් හරි ලොකු අසාධාරණයක් වෙනවා. සාමාන්‍යයෙන් දැන් පොලිස් නිලධාරීන් ආයුධ විකුණනවා. ඒ වගේම තමයි පාතාලයට සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි හොරගම් වලට සම්බන්ධ වෙනවා. මම කියන්නේ ඒ ගණේට වැටෙන්න කලින් ඒ පොලිස් නිලධාරියාගේ හිත හදලා ඒ වගේම තමයි පොලිස් නිලධාරී මහත්තයාට සරුව සාධාරණයක් ඉෂ්ට වෙන විදියට මං කියන්නේ රටේ ජනතාව පෙළ ගැහෙන්නේ අනිත් එක තමයි පෙළ ගැහෙන්න කොහොම වෙතත් අනිත් එක තමයි තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. මොකද ගරු අධිකරණයේ නඩුකාර හාමුදුරුවන් ඉන්නවා. ඒ නඩුකාර හාමුදුරුවන්ට මේ වීඩියෝ බලාවි මිනිස්සු හැම කෙනාම දාන වීඩියෝ බලයි ඒ නඩුකාර හාමුදුරුවෝ. ඒ නඩුකාර හාමුදුරුවෝ එතකොට සරුව සාධාරණ තීන්දුවක් ඒකට ලබා දෙයි. මොකද අර පොලිස් නිලධාරියා අපහසුතාවයට පත් වෙන්නේ නැති විදියට. මොකද තරුණ කොල්ලෙක් නිසා මම මේ කතා කරන්නේ. අනිත් එක තමයි මුළු ලංකා පොලිසිය වෙනුවෙන් මම මේ කතා කරන්නේ.
පොලිසිය කොයි වෙලාවකවත් කිසිම ඉහළ පැලැන්තියේ නිලධාරීන් ඉහළ කෙනාට නැවෙන්න යන්න එපා. මොකද දුප්පත් අපිට දෙන දඩුවම ඉහළ මේ බලවතුන්ට දෙන්න. මොකද බොරුවට නිකන් රඟ දාන්න යන්න එපා. මම දැක්කා. එතන මේ තරු දෙකේ තුනේ මහත්තුරු නිකන් ඔළුව කහගෙන නිකන් කරන්න දෙයක් නැතිව ගානට හිටියා. මම්මගේ මිනිහෙක් එවල හිටියනම් මම උනත් කතා කරන්න මට හැකියාව තියෙනවා. මම කියන්නේ ਸਰව සාධාරණ විදිහට මේ යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ කියන එක තමයි මගේ ඉල්ලීම. බොහොම ස්තුතියි.